ඔබේ සෙවනට වෙලා දිවිතුරා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හිමයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ. කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ජීවිත කතා පොතේ ගෙවුණු එක දවසක පුංචි පුංචි මතක ටිකක් වැඩ ගොඩක් එක්ක ගෙවිච්ච දවසක් වුණත් රසබර මතක ගොඩක් එකතු කරගන්න පුළුවන් වෙච්ච දවසක්. ඉතින් මොකද කියන්නේ? අද දවස අපිත් එක්ක ගෙවමුද පුළුවන් තරම් වෙලාවක්. ශ්වේත සඳරට නුඹේ පාළු මකාලා සීදවලාව කෙවසීලා. ගොඩක් දවසකට පස්සේ අපි දෙන්නට උදේ වරුවේ චුට්ටක් ඇවිදින්න යන්න පොඩ්ඩක් වර්මප් වෙන්න ඔන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒ ගිහින් එනකොට ඔයාලා කලින් දැකලා නැති තැනක්. ඇත්තටම කිව්වොත් අපි දෙන්නත් පාරේ යද්දි දැකලා තිබුණට ළඟට ගිහින් බලලා නැති තැනක් තිබුණා. අපි දෙන්නට හිතුණා චුට්ටක් කිට්ටුවට ගිහින් බලන්න ඕනි කියලා. ඉතින් එතන තමයි මේක අතෑරලා දාපු ගල්වලක්. කළුගල් කඩලා අවසානයේදී අතෑරලා දාපු තැනක්. දැන් එතනට වැවකට වාගේ වතුර පිරීලා. ඉතින් වැස්සෙන් පස්සේ හැම තැනකම බලන තැන වතුරනේ. ඉතින් ඒ නිසා ඔන්න අපි දෙන්නාව එතන චුට්ටක් බලලා යන්න. බලන්නකෝ මොන තරම් මේ පරිසරයේ ලස්සනද කියලා. කොළ පාට ගස්කොළන් එක්ක නිල් පාට අහසයි. තැන තනි වෙච්ච මේ කළුගල් පර්වතයි මේ පරිසරයේ අමුතු ලස්සනක් මවනවා. ඉතින් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඇවිදලා කරලා පොඩ්ඩක් වර්මප් වෙලා පටන් ගත්ත දවසක්. අද මගේ හස්බන්ඩ්ගේ නිවාඩු දවසක්. ඉතින් හරියටම කෙටියෙන්ම කිව්වොත් මගේ හස්බන්ඩ් ගෙදර ඉන්න නිවාඩු දවසක් කියන්නේ අපේ ගෙදර full happening day එකක්. ඒක බබාලා දෙන්නත් දන්නවා මාත් දන්නවා අපි හැමෝම මේකට හරිම ආසයි. හේතුව ඉතින් සතිය දවස් 5ක් ඒකාකාරීව ගෙවලා එයා ගෙදර ඉන්න දවස් දෙකට ඇත්තටම ගෙදර ගොඩක් දේවල් වෙනස් වෙනවා. ටිකක් කලබලකාරී වැඩ වැඩි හැබැයි හරි ඉක්මනින් ගෙවිලා යනවා මේ දවස් දෙක. ඒ වගේමයි බොහොම සතුටින් ගෙවිලා යනවා මේ දවස් දෙක. ඉතින් ඒ හින්දා එයා ගෙදර ඉන්න මේ දවස් දෙකට අපි තුන්දෙනාම ගොඩාක් ආසයි. ඉතින් ඔන්න ඔය විදිහේ දවසක් තමා මෙන්න මේ විදිහට ඔයාලත් එක්ක මම බෙදාගන්නේ. මధుවිත විදිරේ විරල තලේ ඇයනි දෝසරල්මා නිතඟ වෙල්ලේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඒ සදනුමමයි ආදරාමරේ මාගේ. මේ ගෙවිලා යන හැම දවසකටම හැම පැයකටම හැම තප්පරයකටම මන්නම් පුදුම විදිහට ආදරේ. හේතුව මේ මම බලාපොරොත්තු වෙච්ච ජීවිතේ. මම කවදා හරි විඳින්න උත්සාහ කරපු ජීවිතේ. මේ ජීවිතේ ඇතුලේ කෙනෙකුට බලද්දි මහා ලොකු දේවල් නොතිබෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ ඇතුලේ පිරීලා ඉතිරිලා යන සැනසීමක් තියෙනවා. අන්න ඒ සැනසීම පුංචි දවසේ ඉඳන් මං හොයපු දෙයක්. ඉතින් ඒ සැනසීම ලැබිච්ච එකම මගේ ජීවිතේට නම් මහ පුදුම ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩාක් අය බලාපොරොත්තු වෙන විදිහේ මහා ලොකු සැප සම්පත් පිරිච්ච ජීවිතයක් නොවුනට තියෙන දේවල් එක්ක උපරිම සතුටින් සැනසීමෙන් ගෙවන හරි සරල ජීවිතයක් අපි ළඟ තියෙන්නේ. ඒ ජීවිතේට මම දන්නවා අපි වගේම ඔයාලත් ගොඩක් ආසයි. ගොඩක් ආදරෙයි. ගොඩක් අය කියනවා ඒ වගේ ජීවිතයක ජීවත් වෙන්න තිබුණා නම් කියලා හිතලා තියෙනවා කියලා. ඉතින් ඔයාලටත්
බලාපොරොත්තුවෙන් ඉන්න, විශ්වාසයෙන් ඉන්න ඒ දවස ඉක්මනටම උදා වේවි. ඉදිනෑ මම මේ විරල තලේ පහුගිය සති 2-3ක් තිස්සෙම තිබ්බ වැස්ස ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. කඩින් කඩ විටින් විට එයාට අපිව අමතක නෑ කියලා ඔන්න අපිට එයා නිතරම පෙන්නනවා. ලංකාවේ ගොඩක් පැතිවලට අයමත් වැස්ස. ඉතින් පරිස්සමින් ඉන්න, අවධානයෙන් ඉන්න ඔයාලා හැමෝම. මේ සොබාදහමට අපිට එරෙහි වෙන්නත් බෑ. සොබාදහම අපිට වෙනස් කරන්නත් බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ සොබාදහමට අවනත වෙලා පරිස්සම් වෙන එක විතරයි. ඉතින් කොහොම හරි අවුවත් නැති එකේ ඔන්න හස්බන්ඩ් පටන් ගත්තා එයාගේ සුපුරුදු රාජකාරිය. මෙතන තිබුණු පාම්ස් පඳුර කලින් දවසේ හවස හස්බන්ඩ් කැපුවා. ඔයාලට මතකනේ මෙන්න මෙතන තිබුණු පඳුර. අන්න ඒක වගේම අර දැන් මල් පැල ටික තියලා තියෙන ඔන්න ඔතන තියෙන පාම්ස් පඳුරත් හස්බන්ඩ් කලින් දවසේ හවස කපලා තිබුණේ. දැන් ඉතින් එතන වෙන විදිහකට ලස්සන කරන ගමන් තමයි ඔය ඉන්නේ. මොකද මේ පාම්ස් ගස්වල දැන් කාලේ ඉවරයි. මං එදත් ඔයාලත් එක්ක කිව්වේ. ඉතින් ඒවා එකින් එක දැන් අයින් කරන්න කාලේ හරි. ඒවා ඉතින් අපි දෙන්නත් එක්ක හිමින් කරගන්න ගමන් තමයි මේ දවස්වල ඉන්නේ. ඒකට ඉතින් විශේෂම හේතුව තමයි මේ පේනවා නේද මේ ගස්වල කොච්චර මුල්ද කියලා. හරියටම පොල් පැලයක තියෙන මුල් වාගේ තමයි. ඉතින් ඒ වගේන් අපේ ගෙදර පොළොවට මොනවා හරි හානියක් වෙයි කියලා තමයි අපි ওই විදිහට ගස් අයින් කරන්න ප්‍රධානම හේතුව. අනිත් එක ඉතින් හුලං හමනකොටත් ටිකක් බයයි මේ ගස් කෙලින් අතර තියෙන්නේ. අර පොල් ගස් වගේ ඉතින් වහලට ආවොත් මොනවා හරි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් අපි ওই විදිහට ඒ ටික අයින් කරලා අපේ බෙඩ්රූම් එකේ ජනේලේ අරපුවාම තියෙන ගාඩන් කොටස පුංචි පඳුරු ටිකක් එක්ක ලස්සන කරගන්න ගමන් තමයි මේ දවස්වල ඉන්නේ. සමහර විට අපිව බලන ඔයාලට කම්මැලි හිතනවද දන්නෙත් නෑ. මොකද ලොකු වෙනස්කම් නැති ජීවිතයක්නේ අපිට තියෙන්නේ. අපේ ගෙදර ඉතින් සාමාන්‍යයෙන් ගලාගෙන යන්නේ ඔහොම තමා. ඉතින් ලොකු වෙනස්කම් කරන්න ආර්ථික ලොකු ශක්තියකුත් අපිට නැහැ. හැබැයි ඉතින් තියෙන දේවල් එක්ක උපරිම සතුටින් බොහොම පාඩුවේ ජීවත් වෙන ජීවිතයක් අපිට තියෙන්නේ. ඉතින් ඒ ජීවිතේ නිතරම මේ විදිහට ඔයාලට දකින්නකොට සමහර විට ඒ ජීවිතේ ඔයාලට කම්මැලි වෙන්න පුළුවන්. හැබැයි ඒ ජීවිතේ අපිට නම් කවදාවත් කම්මැලිකමක් දැනිලා නැහැ. මොකද මේ ගෙවෙන්නේ මුලින් කිව්වා වගේම අපි දෙන්නත් එක්කම ප්‍රාර්ථනා කරපු නිදහස් සැහැල්ලු සරල ජීවිතේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලට මොනවම හරි දෙයක්, පුංචි හරි දෙයක් ගන්න තියෙයි මේ ජීවිතෙත් එක්ක කියලා. ඒ ජීවිතෙත් එක්ක ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙන ලොකුම දේ තමයි හිතේ හැටියට මිල මුදල් නැතුව වුණත් ජීවිතේ සතුටින් සැනසීමෙන් ගෙවන්න පුංචි දේවල් ටිකක් අපිට උවමනා කරනවා. අන්නේ දේවල් ටික අපි ගාව තියෙනවා නම් පර්ස් එක පිරෙන්න සල්ලි නැති වුණාට ජීවිතේ උපරිම සතුටින් සැනසීමෙන් ගෙවන්න පුළුවන්. ඉතින් මම එහෙම කියනකොට ඔයාලා හිතන්න පුළුවන් නේද කොහොමද අනේ සල්ලි නැතුවත් සැනසීමෙන් සතුටින් ඉන්නේ කියලා. හැබැයි මම මෙහෙම කිව්වොත් සල්ලි කොච්චර තිබුණත් මෙන්න මේ දේවල් නැත්තම් ඒත් ඔයාලට සතුටින් ඉන්න බෑ කියලා. ඔයාලා මොකද කියන්නේ? අන්න ඒ දේවල් ගැන චූටි දෙයක් කියන්නද? ඒ දේවල් කියන අතරේ මම උයන්නත් පටන් ගත්තා. මොකද මේ වෙද්දි ගොඩක් දවල් වෙලා. හස්බන්ඩ් ඉතින් ගාඩන් එකේ වැඩවලින් ගේ ඇතුළට එනකොට දවල් 2:00 වෙනවා සාමාන්‍යයෙන් එයාගේ නිවාඩු දවසට. ඒක එයාගේ හැටි. ඉතින් ඒ දවසට අපි ගොඩක් වෙලාවට දවල්ටයි රැටයි එකපාර තමයි කෑම ටික හදාගන්නේ. ඒ හදනකොට ඉතින් චුට්ටක් විශේෂ කරලා ටිකක් වැඩිපුර රසට උයා ගන්න මම හැමදාම උත්සාහ කරනවා.
අපි ඉතින් කටට රසට කෑම කනවා වගේම අපේ ශරීර සෞඛ්‍ය ගැනත් අනිවාර්යයෙන්ම හිතන්නම ඕනේ. ඔන්න ඕක තමයි පළවෙනි කාරණේ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට කෝටි ගානක ලොකු වත්කමක් තියෙනවා. හැබැයි එක්ක ඔයාට නිදන්ගත රෝගයක්. එහෙම නැත්තම් සුව කරන්න බැරි රෝගයක්. එච්චර දුරට යන්න ඕනේ නෑ. අඩුම තරමේ ඔයා දුක් වෙනවා. ඔයාගේ බඩ ටිකක් වැඩි කියලා හරි. එහෙම වෙනකොට ඔයා හිතනවද ඔයා ගාව තියෙන අර සල්ලි වලට ඔයාව සතුටු කරන්න පුළුවන් කියලා. ඇත්තටම අපි දෙන්න නම් හිතන්නේ ඒ සල්ලි වලට ඔයාව සතුටු කරන්න පුළුවන් සීමාව බොහොම අඩුයි. හැබැයි ඉතින් සල්ලි තියෙනව නම් ගොඩාක් ලෙඩ රෝග සනීප කරගන්න අපිට ඒ සල්ලි වියදම් කරන්න පුළුවන්. හැබැයි ඒ හරහා ඇතිවන මානසික පීඩනය අපිට අඩු කරගන්න සෑහෙන කාලයක් යනවා. ඉතින් අපි නම් විශ්වාස කරන්නේ එච්චර ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ නෑ. අපි ලෙඩ නොවී ඉන්න අපේ උපරිම උත්සාහ කළොත් කියලා. ඉතින් ලෙඩ නොවී ඉන්න අපේ ශරීරයේ උස බර පිළිවෙලකට නියමිත ප්‍රමාණයට තියාගන්න අපි අඩුම තරමේ අවුරුදු 35 දී හරි පටන් ගත්තොත් අපිට පුළුවන් අවුරුදු 55 වෙනකොට හොඳ ලස්සන විශ්‍රාම ජීවිතයක් පටන් ගන්න. ඉතින් ඒක එකක් සල්ලි නැතුවත් කොහොමද අපි සතුටින් ඉන්නේ කියන්නේ. මොකද ශරීර සුවතාවය කියන එක හරිම වැදගත් සල්ලි තිබුණත් නැතත්. ඉතින් ඒක එකට රඳව ගන්න නම් අනික් පැත්තෙන් අපිට මානසික සුවතාවය අනිවාර්යයෙන්ම ඕනේ කරනවා. ඉතින් මේ ගහකොළ සතා සෙව්පාවා එක්ක ගෙවන ජීවිතේ ඔන්න ඔය කියන මානසික සුවතාවය ඉහටත් උඩින් තියෙනවා. ඉතින් ඔය දේවල් එක්ක තමයි මම අර කියන විදිහට මොනවා නැතත් අපි සන්තෝෂෙන් ඉන්නේ. ඒ දේවල් වෙනුවෙන් අපි අපේ උපරිමය කැප කරන්නේ. ඉතින් රසම රස කෑම ටිකක් මම කුස්සිය හදන අතරේ ඔන්න තාත්තයි චූටි දෝනි එකතු වෙලා පැල ටිකක් හිටවනවා. මේ පැල නම් ගෙනල්ලා ගොඩක් දවස් අපිටත් සැරටම වැස්ස තිබුණු නිසා අපි මේ පැල හිටවන වැඩේ පොඩ්ඩක් කල් දාලා තිබුණේ. ඔන්න තියෙනවා මෙදා සැරේ දම්පාට ගෝවා තියෙනවා, කොළපාට ගෝවා තියෙනවා, මිරිස්, මාළු මිරිස්, තක්කාලි මේ සේරම තියෙනවා. ඒවා ගැනත් විස්තර ඉස්සරහා වීඩියෝ එකකින් බලමු. අද ඉතින් බොහොම පොඩ්ඩයි පෙන්වන්න වෙන්නේ. මේ සොඳුරු සොබාදහමත් එක්ක කරන මේ ගනුදෙනුව හරි සුන්දරයි. ඒ ගනුදෙනුව එයාටත් නොරිදෙන්න අපිටත් පාඩුවක් නොවෙන්න හරි පිළිවෙලට කරගත්තොත් ඔන්න අපි දෙගොල්ලම ගොඩ. ඉතින් ඔය ගනුදෙනුවත් ලස්සනට කරගන්න ගමන් අපි අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා අපේ ශාරීරික මානසික සෞඛ්‍ය මේ හැම දෙයක්ම යහපත්ව පවත්ව ගත්තොත් ඇත්තටම ලොකුවට සල්ලි නැතත් අපිට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඔතන තව එක අඩුවක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? ඔය කොයි සැනසීමත් කන පිට පෙරලන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ පුංචි පවුල. අපේ පුංචි පවුල කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන එක උඩ අපි සැනසීමෙන් ඉන්නවද නැද්ද කියන එක හොඳ ආකාරවම අපිට බලා ගන්න පුළුවන්. තාත්තයි දුවයි ගාඩ්න් එකේ වැඩ කරන අතරේ යමුකෝ බලන්න මම මොනාද අර හද හිටියේ කියලා බලන්න. අපේ දවල්ටයි රෑටයි දෙකටම ඇති වෙන්න මම හදන කෑම මොනාද බලන්න. ඔන්න බණ්ඩක් එක නම් මේ වෙනකොට ඉදිලා. තක්කාලි ටිකක් දාලා බණ්ඩක ටිකක් කිරට යුවා. දැන් ඉතින් මේ හදන්නේ අර ඉස්සෙල්ලා බැදපු චිකන් ටිකෙන් රස කරි එකක් හදාගන්න. චිකන් බැදලා උයනකොට ඉතින් ඔයාලා දන්නවනේ බැදලා අරගත්තු චිකන් ටික පැත්තකින් තියලා හොඳ රස ග්‍රේවි එකක් අපි හදාගන්න ඕනේ අර චිකන් ටික දාන්න. ඉතින් අන්න ඒ ග්‍රේවි එක තමයි මේ විදිහට මම හදන්නේ.
මං හිතනවා ඉතින් මේක හදන හැටි ගොඩාක් දෙනෙක් දන්නවා. ඉතින් මමත් ඔය සුපුරුදු අපේ සාම්ප්‍රදායික විදිහටම තමයි බැදලා උයන චිකන් කරි එක මෙහෙම හදන්නේ. හැබැයි ඉතින් කියන්න ඕනේ මේ චිකන් කරි එකට තක්කාලි ගෙඩියක් නම් නොදා හැදුවොත් ඒ ග්‍රේවි එක ඇත්තටම රස මදි වෙනවා. ඔන්න ඔයා එහෙම හදන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒකට තක්කාලි ගෙඩියක් දාන්න. ඇත්තට මේ හොද්ද විතරක් ඇති බත් කන්න. අර මම කිව්වා නේද ඔය කොයි සතුටත් සැනසීමත් ඉවරයි පුංචි පවුල හරියට බැලන්ස් වුනේ නැත්තම් කියලා. ඔක්කොම දේවල් එක වීඩියෝ එකකින් කියන්න බෑ. හැබැයි මම චූටිම චූටි ටිප් එකක් දෙන්නද? ඒ ටිප් එක හරියට තේරුම් ගත්තොත් මං හිතනවා ඔයාලට තියෙන ගොඩාක් ප්‍රශ්න ගොඩක් සැනසීම නැති වෙන තැන් සමනය වේවි කියලා. චුට්ටක් ඉන්න ඊට කලින් බලන්නකෝ අපේ හස්බන්ඩ් උදේ වරුවම මහන්සි වෙලා හදපු මෙතන කොහොමද කියලා. හැබැයි ඉතින් මෙතන ඇත්තම ලස්සන බලන්න නම් තව මාසයක් එකහමාරක්වත් ඉන්න ඕනේ. එතකොට තමයි මෙතන ඇත්තටම ලස්සන ඔයාලට බලන්න පුළුවන්. මෙතන කොහොමද හැදුවේ කියලා හිතාගන්න බැරි විදිහකට මෙතන ලස්සන වෙනවා. ඉතින් ඒක බලාගන්න තව මාසයක් හමාරක් කොහොමම ඉවසලා ඉන්න. මං ඉතින් උදේ කළේ මොකක්ද කියලා පෙන්වන්න ඕනේ නිසායි මේ වැස්සෙම එළියට බහලා ඔන්න ඔයාලට පෙන්නුවේ. ඉතින් උදේ චුට්ටක් අවුව තිබුණාට ආයෙම හවස් වෙද්දී අපිට වැස්ස ආවා. ඉතින් ඔතන තියෙන මිරිස් ගල නම් පාවිච්චි කරන එකක් නෙමෙයි. ඒකේ පොඩි පිපුරුමක් තියෙනවා. ඒක අපි භාවිතයෙන් අයින් කරලා තියෙන්නේ. ඉතින් හිතුවා ඒක ගාඩන් එකේ ඩෙකරේෂන් වලට ගන්න. ඔන්න ඔහොම තමයි අපේ ගෙදර අපේ බෙඩ්රූම් එකේ ජනේලෙ ගාවට ලස්සන ගාඩන් කොටසක් මේ දවස්වල හදමින් පවතින්නේ. ලස්සන බලපු ඔයාලට එන්නකො මං අර කියන්නම් කියපු දේ කියන්න. ඒ තමයි ඔයාලා අතරින් කීප දෙනෙක් මගෙන් විටින් විට අහපු ප්‍රශ්නයක්. ඒ තමයි අක්කා අපේ හස්බන්ඩ්ට මම කොච්චර ආදරේ වුණත් එයා මට ආදරේ නෑනේ. මං කොච්චර ආදරේ කරත් ඒ ආදරේ එයා ගණන් ගන්න නෑනේ. ඔහොම ප්‍රශ්න මට ඇවිල්ලා තියෙනවා. ඉතින් චූටි උපදෙසක් දෙන්නම්. ඔයාගේ හස්බන්ඩ් වුණත් මගේ හස්බන්ඩ් වුණත් කවුරු වුණත් ඒ පිරිමි කෙනෙක්. ඒ පිරිමි හිත ඇතුලේ ගෞරවය කියන දේ බලාපොරොත්තු වෙන මට්ටමක් තියෙනවා. ඒක වරදවා වටහා ගන්න එපායි. පීතෘ මූලික සමාජයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ගරුත්වය මිශ්‍රිත ආදරයක් කියන එක පිරිමි එදත් බලාපොරොත්තු වෙනවා අදත් බලාපොරොත්තු වෙනවා. ඒක හෙටත් එහෙමමයි. හැබැයි ගැහැණු අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් ලයාන්විත ආදරයක්. ඉතින් ඕකේ පැත්ත මාරු කරගත්තාමත් ගොඩක් අමාරුයි මේ ජීවිතේ ලස්සනට ගෙවන්න. මම අහලා තියෙන ලස්සන කතාවක් තමයි ගරුත්වය පිරිච්ච ආදරයක් පිරිමින්ට දෙන්න පිරිමි උතුරන්ඩ ආදරේ ගෑනුන්ට දෙනවා කියන එක. ඉතින් ඒක හරියටම හරි. මොකද එයා ඔයාගේ දරුවන්ගේ තාත්තා, ඔයාගේ මහත්තයා. වෙලාවකට ඔයාටත් තාත්තා කෙනෙක් වගේ. ඉතින් ඒ ගරුත්වය හැම තිස්සෙම ගෙදර ඔයාගේ හස්බන්ඩ්ට දෙන්න. ඔයාගේ පවුල් ජීවිතේ ලස්සනට ගෙවා ගන්න ලොකු රුකුලක් වෙනවා ඒක. පුංචි කාරණාවක්. හැබැයි ඔය කාරණාව ඇතුලේ වෙන්න පුළුවන් ඔයාගේ මුළු පවුල් ජීවිතේම බිඳ වැටෙන්නේ හරි සාර්ථක වෙන්නේ හරි. ඉතින් ඔන්න ඕක තමයි මට කියාගන්න ඕනේ වුණේ. මම විශ්වාස කරනවා මම මේ කියපු දේත් එක්ක ඔයාලට ඔයාලගේ ජීවිතේ ගොඩාක් දේවල් වල වැරදිච්ච තැන් හදාගන්න හරි ගියපු තැන් තියෙනවා නම් ඒ දේවල් තවත් උපමට්ටම් කරගන්න හරි අවස්ථාවක් ලැබෙයි කියලා. එහෙනම් ඉතින් අතට ගිහින් එන්නම්. රෑ වෙද්දි වැස්ස වැඩි වුණා. ඒ වැස්සෙම ඔන්න අද යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙමත් ඉක්මනින් ඔයාලව හම්බ වෙන්න එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.